අලුත් ප්‍රදේශේ තමයි අපි නේද? මම ඉන්නේ 3 කෝරේ. ඊට එහා ගියාම නායක 4 කෝරේ. එතනින් එහාට පැත්තට ගියාම 7 කෝරේ. ඉතින් මේවා වෙන් කරලා තිබුණේ පාලනේ පහසුයි. ඉතින් අපේ මහා සංඝයා වහන්සේලාගේ මහා විහාර සම්ප්‍රදාය. ඒක පැරණිම සම්ප්‍රදාය. ඉතින් මේ අලුත් සම්ප්‍රදාය මේ කලාවට ගේන්න හදනව නායකයන්. මම හිතන්නේ ඒක සාර්ථකයි. ඒ සියල්ල කවදා හරි දවසක අසාර්ථකයි. ඒක නිසා බුද්ධිමත්වයි මේ සියල්ලදී බෞද්ධ දර්ශනේ බලන්න කියලා තියෙන්නේ බුදුහාමුදුරු බුද්ධිමත්. තමන් බුද්ධිමත්. ස්වාමීන් වහන්සේලා දේශනා කළාට මේක අහන්න එපා. මොහොතක් තමුත් මේක ගැන හිතලා බලලා හරියට කරන්නේ කියන ධර්මපදයට ඔය අතරේ තියෙනවා. ඉතින් ඒ වගේම කලාකරුවෙක් විදිහට අපේ ගුරුතුමෝ අනුව මේක කරන්න විශාල විනයක් තියෙන නායකයන්. වැඩිහිටියන්ට ගෞරවය කියන එක 100%. ඒ අනුව තමයි අපි ඇවිල්ලා ඒ වැඩිහිටියන්ගේ ආශිර්වාදයේ මැද තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් මම මේ ප්‍රදේශයේ ඉන්න වටිනාම කියන වික්ෂු මහ සංඝයා තමයි මේ වැඩි. නේද? ඉතින් අපේ සාසනායක හාමුදුරුවෝ මේ වගේම අපේ මේ විහාරස්ථානයේ විහාරාධිපති පණ්ඩිත හාමුදුරුවෝ වගේ දැනට මේ වර්තමානයේ මේ විහාරයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා අපි හැමදාම හමු වෙනවා. අපිට උන්වහන්සේලාගේ මේ කලාව නිසා නායක හාමුදුරුවෝ ගෞරවයක් අපේ මහා සංඝයාගෙන් ලැබෙන කොහේ ගියා. හැබැයි දෙයක් ඉගෙන ගත්තේ. ඒක නිසා මට හිතුණා ගුරුතුමාගේ පරණ අපේ ශිල්පීන් වාදනය කරපු පද වැඳුමක්. ඒ ගහන්නත් උනේ වඳින්නත්. පද වැඳුම. එතකොට මේකට নমස්කාර වැඳුම් තියෙනවා. ඒක නිසා අපේ මේ පණ්ඩිත හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ටත් පද වැඳුමක්. පදයක් ගහන්න ඕනේ. ඔබ වහන්සේලාට নমස්කාර කරන්නත් ඕනේ. ඒ වගේ පදයක් ගහන්න කියලා මට හිතුණා වෙලාවක. බලන්න නේද?